තීරි වලට වැඩිය මේකනේ වැදගත් වෙන්නේ නේද? ඒ හින්දා. දැන් මේ ඔක මොකද කරන්නේ? ලියා ගන්නද ප්‍රශ්න ලියාගෙන උත්තරේ එක්ස්ප්ලেইন කරලා ඊට පස්සේ මේවා කරන්නේ කොහොමද කරන්නේ? පේපර් එකක් නැහැ. පේපර් එකේ ඔයාලට ඕනේ ෆොටෝ එකක් ගහගත්ත හැකි මේකනේ. ඔව්. ඔව් පරක් වෙන හින්දා ෆොටෝ එකක් ගහගමු මේ ආන්සර් විතරක් දාගමු. ඉතින් හරිනේ. කෙනෙක් ගහගෙන ෂෙයා කරා සාමාන්‍යයෙන් ඔන්න මම මේ ප්‍රසන්ටේෂන් එක දීලා යන්න ඇතුළේ ප්‍රශ්න ටික ගත්තා කියන වෙලට. තියෙනවනේ මෙයාලගේ. එනේ එහෙම. තියෙනවනේ එතන එකකින්. දැන් මේ ඒතරොන්න මේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අතිකාල දීමනා ගණනය කිරීමේදී අනුගමනය කළ යුතු කරුණු පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න කියලා. දැන් අතිකාල කියන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් තියෙනවනේ කට්ටියටනේ. අතිකාල කියන්නේ අපි දවසේ සාමාන්‍යයෙන් වැඩ කරන පැය ගාන ගත්තොත් පැය 8යි. ඒ 8ට අමතරව වැඩ කරන පැය ගානට තමයි මේ අතිකාල කියන්නේ. අතිරේකව වැඩ කරන පැය ගණන. එතකොට අතිකාල කියන එක දැන් අපි දවසින් නුත් ගන්නවනේ. දවසකට මෙච්චරක් වැඩ කළා මෙහෙම. එහෙම සමහර ආයතන තියෙනවා සතියක් මෙච්චර වැඩ කරලා ඊට පස්සේ සතියකට ටාගට්ස් දෙනවා. එයාට ෂිෆ්ට් එකකට වැඩ කරන කට්ටිය ඉන්නවනේ. ඒතර සතියේ වැඩ කරා මෙච්චරක් වැඩ කළා වැඩිපුර වැඩ කරන පැය ගන්නට අතිකාල ගෙවන ඒවාක් තියෙනවා. ඒතර අතිකාල කියන එක ආයතන සංග්‍රහය මොන පරිච්ඡේදයකද තියෙන්නේ? අතිකාල. OT නේ. මතක තියාගන්න OT 8. OT 8. 8 වෙනි පරිච්ඡේදය තමයි අතිකාල තියෙන්නේ. එතකොට මේ අතිකාල ගෙවන්න නම් අනිවාර්යයෙන්ම දවසට අපි අර වැඩ කළ යුතු පැය ගන්න වැඩ කරලා තියෙන්න ඕනේ. නැත්තම් අතිකාල ගෙවන්න බෑ. දැන් ඔය ප්‍රශ්න අහනවා කියන එක අපිට දැන් අපිට එක එක විදිහට ඔය ප්‍රශ්න අහන්න පුළුවන් නේ. නමුත් එක එක විදිහට අහන්න පුළුවන් වුණාට අපිට දැන් මේක මොන පැත්තෙන් ඇහුවත් අපිට අවබෝධයක් තියෙනවා නම් මේක මේකයි කියලා එතකොට අපිට උත්තර දෙන්න පුළුවන් නේ. ඒක අතිකාල සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම අතිකාල ගෙවන්න නම් දවසකට උදේ හරි හවස හරි පැයකට වැඩියෙන් වැඩ කරලා තියෙනවා. දැන් අපි හිතන්නකෝ ගෙදර ඉන්න බැරි ගමට අපි යනවා පාන්දර වැඩට. මොකක් හරි හිතන්නකෝ. එතකොට ආවයි කියලා අපි දැන් පැය භාගයක් කලින් ආවයි කියලා ඒ පැය භාගය අපිට අතිකාල ගෙවන්න බෑ. OTMS ඒක ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ පැය භාගය හිම ගෙවන්නේ නැහැ. උදේට අනිවාර්යෙන් දවසකට උදේ හවසයි හරි පැයකට වැඩියෙන් වැඩ කරලා තියෙන්න ඕනේ. උදේ භාගේ හවස භාගේ හරි පැයකට වැඩියෙන් දවසකට පැයකට වැඩියෙන් පැය 8කට වැඩිය ඒ කියන්නේ පැය 9ක් වෙන්න වැඩ කරලා තියෙන්න ඕනේ අතිකාල ගෙවන්න නම්. එහෙම. ඊට පස්සේ අතිකාල තව ගෙවන්නේ නැහැ මේ පැය කාලේ කොටස් වලට. ඒ කියන්නේ 4න් එකේ කොටස් වලට ඒ අඩු 4න් එකට අඩු නම් පැය කාල මේ අතිකාල ගෙවන්නේ 4න් එකකට වැඩි කොටසක් මේ වැඩ කරලා තියෙන්න ඕනේ අතිකාල ගණනය කරනකොට ගෙවන්න. එතකොට ඒ ටික තමයි අතිකාල මේ වලට ගන්න තියෙන්නේ. තව අමතරව කියනවා නම් මේ සාමාන්‍ය දැන් අපි හිතමුකෝ මේ සාමාන්‍ය රාජකාරී වෙලාවෙන් අපිට පරිබාහිරව කාට හරි අතිකාල ගෙවනවා නම් එහෙම ගෙවන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඩ්‍රයිවර්ස්ලාට. එහෙම ඒ රාජකාරී වෙලාවට අමතරව අතිකාල ගෙවන්න පුළුවන් කට්ටිය. තව ෂොප්ලාට ඒගොල්ලෝ අර සල්ලි අරගෙන යනවනේ. එතකොට ගෙවන්න පුළුවන්. ඒ ටික ඔන්න නෝට් ඩවුන් කරගන්න මම දෙන්නද? පොයින්ට් ෆෝම් එකෙන්. අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ පැය කාලට අඩු කාල සීමාවලට ගෙවන්නේ නැහැ. අනිවාර්යෙන් ගෙවන්නේ නම් පැය කාලට වැඩියෙන් වැඩ කරලා තියෙන්න ඕනේ. පැය කාලකට වැඩියෙන්. ඒ කියන්නේ පැයකට වැඩියෙන් දවසකට වැඩ කරලා තියෙන්න ඕන. ඊට අමතරව ගෙවන ඔයා හිතනවා පැය එකයි ඔයා විනාඩි 10ක් වැඩ කරලා තිනවා. අර විනාඩි 10ට ගෙවන්නේ නැහැ. තව මේ ඒ කියන්නේ විනාඩි 15ක් වැඩ කරලා තියෙනවා නම් එකයි විනාඩි 15ට ගෙවනවා. ඉතින් දැන් අර 10/2025 චක්‍රලේඛේ දැන් ඔය අලුතින් ඊයේ පෙරේදා ආවනේ. වැටුප් පරිවර්තනයේදී ඒකෙදිත් ඔය මේ දැන් ඒකෙදි දැන් අලුත් මේ ක්‍රමේ තියෙනවා අතිකාල ඔය ඒවා ගෙවන විදිහ. ඒකේ තිබ්බා මම දැක්කා මේ ඒ කියන්නේ උපලේඛන දෙකට අනුවයි හරිනම් ගෙවන්න ඕනේ කියලා. ඒ කියන්නේ උපලේඛන අලුත් පඩියට. ඒ කියන්නේ දැන් අපිට ගෙවන පඩියට නෙමෙයි අපිට එන්න ඕනේ පඩියට. ඒක වාසී ඉතින්. එහෙම එකක් තියෙනවා. මේක මම දෙන්නද ලියාගන්න? දවසට નિયમિત මුල
මුළු රාජකාරී කාලය තුල නිලධාරයා වැඩ කර තිබිය යුතු අතර ඉන් ඔබට රාජකාරී කර ඇති කාලය කාල ගණනයට යොදාගත යුතුය. දෙවෙනි පොයින්ට් එක වරකට පැය භාගයකට අඩු කාලයක් හෝ දවසට මුළුමනින්ම පැයකට අඩු කාලයක් වෙනුවෙන් අතිකාල නොගිවිය යුතුය. ඊළඟ පොයින්ට් එක දාගන්න ගෙවීම් කිරීමේදී පැයකින් 4න් එකකට අඩු කොටස් ගණන් නොගත යුතුය. අරක ඔයගොල්ලෝ නිකන් ඕනේ මතක තියාගන්න නැත්නම් චුට්ටක් නෝට් කරගත්තත් කමන්නේ. මේ සාමාන්‍ය රාජකාරී වෙලාවෙන් පරිබාහිරව වැඩ කරන අයට අරම ගෙවන එක ඉතින් එච්චරම අර දැන් මේ ප්‍රශ්නෙට ගත්තොත් අර ටික ලිව්වත් ඇතිනේ. ටික නේද? අරක නිකන් මතක තියාගන්න. මතකයිනේ එතකොට ඉතින් සති වලට කරනවා සතියේට මේ වැඩිපුර වැඩ කරන කාලයට එහෙම ගෙවනවා. ඒ කියන්නේ සතියේකට નિયમિત කාලය වැඩ කරලා ඊට පස්සේ වැඩිපුර ටිකට ගෙවනවා සති පදනම් කරගෙන. ඒත් ඔන්න චුට්ටක් තියාගන්න ඒක ඕනෙම නා. ඊළඟට දෙවෙනිට බලමුද? දුම්රිය ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් වෙන පොදු විදිහට. දැන් ඔයාලා මේ හැමෝම වොරන්ට් අරන් ඇතිනේ නේද? ගන්නවනේ සාමාන්‍යයෙන් නේද? එතකොට වොරන්ට් එකක් ගන්නේ නැතුව අවසර පත්‍රයක් හරි ප්‍රවේශ පත්‍රයක් හරි නැතුව අපිට යන්න පුළුවන්ද ට්‍රේන් එකේ? බැරි. එහෙම යන්න පුළුවන් කට්ටිය ඉන්නවා කවුද? ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත්? ඔව්. ජනාධිපතිතුමාට පුළුවන් අගමැතිතුමාට පුළුවන්. එතුමාගේ පවුලේ අයට පුළුවන්. අපිට එහෙම යන්න නැතුව නම් අපි ඒ තත්ත්වෙට යන්න ඕනේ. ඊළඟට එතකොට මොනවාද මේ අපි ඒකේ අංකය ගත්තොත් මේ දුම්රිය බලපත්‍රයක් නිකුත් කරන දුම්රිය බලපත්‍රයේ අංකය ගත්තොත් පොදු 162. ඒක මම දෙන්න ලියා ගන්න. එතකොට මේ අපිට දැන් ඒක අපිට දෙන දැන් අපි දෙන ෆෝම් එකේ තියෙනවානේ දුම්රිය බලපත්‍රය අපි අපේ ඇප්ලිකේෂන් එකේ තියෙනවානේ. ඒකෙන් අපිට දුම්රිය ගිය හැකිද? බෑ. ඒ කියන්නේ අපිට දෙනවනේ දැන් වොරන්ට් එක. ඒකෙන් අපිට යන්න බෑනේ. අපි ඒක දීලා අපි ප්‍රවේශ පත්‍රය අනිවාර්යෙන්ම ගන්න ඕනනේ. ඒතකොට ඒකේ දැන් අපේ දැන් ඒකේ මේ සංශෝධනයන් කරනවා නම් ඒක අපිට දැන් අපේ මොකක් හරි අපි හිතමුකෝ වොරන්ට් එක ලියනකොට වැරදුනා. වැරදුනොත් අපි ඒක ඒගොල්ලෝ පිළිගන්නවද? දැන් රබර් සීල් පිළිගන්නේ නැහැ. අපි අනිවාර්යෙන්ම මේ ඒ කියන්නේ ඒ රබර් සීල් වලින් අස්සන් ගහලා එහෙම පිළිගන්නේ නැහැ වොරන්ට් එක. ඒගොල්ලන්ට අනිවාර්යෙන්ම අපේ ඔරිජිනල් අස්සන ගහලා සීල් එක ගහලා එහෙම යවන්න ඕනේ. ඊට අමතරව ඒකේ දැන් දුම්රිය බලපත්‍රයේ ඒක ගත්තොත් ඒකේ අපේ මොකක් හරි වෙනසක් තියෙනවා නම් අපි ඒකේ අස්සම් කරලා ඒකේ යටින් නම ලියලා සීල් එක ගහලා ඕනේ යවන්න මොකක් හරි වැරද්දක් වුණොත්. නැත්තම් අරෙන් අරගොල්ලෝ බාරගන්නේ නැහැ. ඔව් රිජෙක්ට් කරා. ඔව්. ඔව් ඉනිෂියල් කරලා නම ලියලා සීල් එක ගහලා ඒ ටික දාලා ඔව් බාර ගන්න. ඒ ටික තියාගමුද? එතක යන්න. ඒවා ඉතින් පොඩි දේවල් නේ මතක තියාගන්න පුළුවන් නේ ඔයාලා දන්නේ නැන්නේ. අවසර පත්‍රයක් හෝ ප්‍රවේශ පත්‍රයක් නැතුව ජනාධිපතිතුමාටද
අග්‍රාමාත්‍යතුමාටද එතුමන්ලාගේ පවුල් වල අයට දුම්රියෙන් ගමන් කළ හැක. රාජකාරියකට හෝ නිවාඩුවකට එදෙවෙනිද නොමිලේ දුම්රියෙන් ගමන් කිරීමට හිමිකම් ඇති වෙනත් අයට. ඒ කියන්නේ අපිට රජින්දාන්ට දුම්රිය සාමාන්‍ය අධිකාරියගේ බලය පිට ඒ සඳහා අවසර පත්‍රයක් නිකුත් කර නැත්නම් එසේ ගමන් කරන හැම විටම පොදු 162 ආකෘති පත්‍රයෙන් දුම්රිය බලපත්‍රයක් නිකුත් කළ යුතුය. ඊළඟට මොකද කරන්නේ? දුම්රිය බලපත්‍රය ප්‍රවේශ පත්‍ර කවුන්ටරයට බාර දීලා අපි ප්‍රවේශ පත්‍රයක් ගන්න ඕනේ. ඒ පොයින්ට් එකත් දැන් මේ පොදු දීගි දාලානේ. මේ අහන ප්‍රශ්නට උත්තරේ. දුම්රිය බලපත්‍රය ප්‍රවේශ පත්‍ර කවුන්ටරයට බාර දී ගාස්තු ගෙවීමකින් තොරව ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු බැවින් දුම්රිය බලපත්‍රය ප්‍රවේශ පත්‍රයක් නොවේ. අපි දුම්රිය බලපත්‍රය ප්‍රවේශ පත්‍ර කවුන්ටරයට බාර දී ගාස්තු ගෙවීමකින් තොරව ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු බැවින් දුම්රිය බලපත්‍රය ප්‍රවේශ පත්‍රයක් නොවේ. මම නිකන් සාමාන්‍ය දැනුමට පොඩි ප්‍රශ්නයක් අහන්න. අපි හිතමු දැන් මයිනස් ටාක් ගත්තොත් එයාලට මේ ෆස්ට් ක්ලාස් ගන්න බෑනේ. ෆස්ට් ක්ලාස් යන්න බෑ අපි වොලන්ට් එක දෙන්නේ. නමුත් එයාලට ඕනේ නම් පුළුවන් ඉතුරු ටික සල්ලි ගෙවලා ෆස්ට් ක්ලාස් යන්න. ඒ දැනගන්න මම කිව්වේ. ඊළඟට අනිත් එක ලියා ගන්න. බලපත්‍ර සඳහා ප්‍රවේශ පත්‍ර ලබාගත හැක්කේ බලපත්‍රවල ගමනාරම්භය ලෙස දැක්වෙන ස්ථානයේ සිට ගමනාන්ත දුම්රිය ස්ථානය දක්වා පමණි. අතරමැද ඒවාද අදාළ වේ. කියන්නේ ඒක අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්නේ. පටන් ගත්ත තැන ඉඳන් ඔගේ සරල තේරුම පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙනකන් තමයි අපිට යන්න පුළුවන්. අතරමැද ඒවා අපිට ඕනේ වහින්නත් පුළුවන්. මේ ඔය කියන්න ඕන දේවල් නෙමෙයි අපි සාමාන්‍යයෙන් දන්න දේවල්. ඒ ටික විභාගෙට ගිහින් ලිව්වා නම් ඒත් ඇති පාස් වෙන්නේ. ඊළඟට බලපත්‍රවල අත්සන යෙදීමට රබර් මුද්‍රාව භාවිතා නොකළ යුතුය. අර මං කිව්ව එක. ඊයනේ මෙහෙමනේ ඇයි ඒක දාලා තියෙන ආරක්ෂාවනේ ඔක රබර් මුද්‍රාවෙන් සීල් එක අස්සන කොටලා එහෙම සමහර තැන්වල පාවිච්චි කරන පොරට ගහගෙන යන්න පුළුවන් නේ. දැන් ඉතින් ඕනතරම් කපා ගන්නත් පුළුවන් නේ. මේ වගේ දේවල් වළක්වන්න තමයි එහෙම දීලා තියෙන්නේ. අනිත් එක ඔක වංචා කරනවා කියන්නේ මූල්‍ය වංචාවක් නේ ඔක. ඒ නිසා තමයි ඒක එහෙම දීලා තියෙන්නේ. ඊළඟට කියන්නේ රජිනදරේකට බලපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ ඔහු අයත් වන දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් හෝ බලය පවරන ලද නිලධාරියෙකු විසින්. ඒකත් ඔයාලා දන්න දෙන්නේ. එක්ක දෙපාර්තමේන්තු ප්‍රධානියා අස්සා කරන්න ඕනේ. එහෙම නැත්නම් බලය පවරපු නිලධාරියෙක් මානව නිලධාරියෙක් විසින් අස්සා කරනවා.
ඊළඟ එක බලපත්‍රයක ලියුවමක් වෙනස් කරන විට. ඒ සහතික කර වෙනස් කරපු එක සහතික කරලා කියන්නේ ඉනිෂියල් කරන්න ඕන. අත්සන යොදා අදාළ නිලධරයා තමාගේ සම්පූර්ණ නම හා ඒ සහතික කර අත්සන යොදා අදාළ නිලධරයා තමාගේ සම්පූර්ණ නම හා පදවිය ලිවිය යුතුය. නිකන් දැනුමට මම තව දෙයක් කියන්නම් දැන් ඔය අපි හිතමු ඔය ඩියුටි වලට වරන් තියාගෙන යනවනේ සමහර කට්ටිය. ඉතින් හිතන්නකො මොකක් හරි අනතුරක් වුණා කියලා. ඒකට මේ ඒගොල්ලන්ගේ අර විධි විධානයක් තියෙනවා ඔන්න ඒගොල්ලන්ට වන්දි ගන්න පුළුවන්. දුම්රිය මේ දෙපාර්තමේන්තුවේ තියෙන දුම්රිය ආඥා පනතේ. ඒකෙන් මේ ප්‍රතිපාදන සැලසලා තියෙනවා එහෙම යන අයට මොන හරි ගැටලුවක් වුණොත් හැබැයි ඩියුටි පිට යන රාජකාරියට යන අයට අත්‍යවශ්‍ය නැහැ මම නිකන් දැනගන්න කිව්වේ. ඊළඟට රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් පොදු විධි විධාන. ඔන්න ඕක තියෙනවා මේ කාර්යපටිපාටික රීතිවල මේ අලුත් එකේ ඔය විශ්‍රාම ගැනීම ගැන පොදු විධි විධාන කියලා තියෙනවා. ඒකේ කියලාම තියෙනවා. දැන් අපි මේකට අදාළ නැහැ ප්‍රශ්න අදාළ නැහැ විශ්‍රාම ගැනීම අවස්ථා කීපයක් තියෙනවානේ. සාමාන්‍ය විශ්‍රාම ගැනීම තියෙනවානේ. ඊට පස්සේ විනය ඒකින්ද වෛද්‍ය හේතු මත මේ අර සාමාන්‍ය ආකාරක්ෂමතාවය මත එimhe තියෙනවා විශ්‍රාම ගැනීමේ අවස්ථා කීපයක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ මේක අදාළ නැහැ. මේක අහන්නේ අපේ මේ පොදු විධි විධාන වලට. පොදු විධි විධාන කියවම අපි මේ ප්‍රශ්නෙට බය වෙලා බෑ පොදු විධි විධාන සාමාන්‍යයෙන් අපි නිකන් සාමාන්‍යයෙන් දන්න දේවල් ලියුවාම හරි පොදු විධි විධාන. මොනවද අවුරුදු අපි මේ සාමාන්‍ය දෙක අපිට ගත්තොත් වෛකල්පිත විශ්‍රාම ගැනීමේ වයස කීයද? ඕක අහන්න පුළුවන් ප්‍රශ්නයක්. 55. දැන් ඔක මේ ප්‍රශ්න පත්‍රය මම දැක්කා කීපයකම තියෙන වෛකල්පිත විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 55. 55න් තමයි අපි කියන්නේ සාමාන්‍ය විශ්‍රාම ගන්න පුළුවන්. එතකොට විශ්‍රාම ගැනීමේ පොදු විධි විධාන කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් විශ්‍රාම වැටුප දැන් විශ්‍රාම ගන්නනවා නම් අපි ඒක අනිවාර්යෙන් ප්‍රමාදයකින් තොරව ගෙවන්න ඕනනේ. එතකොට අවුරුදු 55ට මාස 9කටවත් කලින් අපි මොකද කරන්න ඕනේ? පෞද්ගලික හෙලිපි ගොනුව සාමාන්‍යයෙන් යාගේ යාවත් කාලීන කරන්න ඕනේ. ඒක සාමාන්‍ය නිලධාරියට කරන්න ඕනේ අපේ අතින් එන්න ඕනේ යුතුයකම. නේ? ඊට පස්සේ විශ්‍රාම මාස 3. මොකද කලින් ඒක විශ්‍රාම අදාළ සියලු විශ්‍රාමයට අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යවුවාම ඒ ටික හරි. ඒ ටික තමයි මේ ඔය විශ්‍රාමයට දැන් මේ විශ්‍රාම ගැනීමට සම්බන්ධයෙන් වෙන පොදු විධි විධානයක් වහම අපි දන්න දේවල් ඔය ටික ලිව්වම ඇති. ආය 아무තු දේවල් ලියන්න ඕනේ. ඒත් ලකුණු දෙනවා. දන්නේ මොනවද ලියන්න විභාගෙට ගිහිල්ලා. මතක් කරලා බලන්න වැඩ. ඒවල් ලියන්න ලකුණක් හරි හම්බ වෙනවා. දැන් ඒ කියන්නේ අපි ඕක බරවට හිතන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්න නැත්නම් ආම්බෝ කියලා හිතන්න එපා. නිකන් අර මේ සාමාන්‍යයෙන් අපි කරන දේවල් ලියන්න. අපි වැඩ කරනවානේ. ඒ කරනකොට දෙන දේවල් ලියනවා හරි. නිවාඩු ගන්න නැත්නම්ද? ඔව් ඒක යවන්න. ඒත් නැත්නම් ආයි පෙන්ෂන් එක හදන්න එපා. ඒක යවලා අපි යවන්න ඕනේ. ඒක කොහොමද ඒක තියාගේ කරලා දෙන්න එපා අපි. කම්ප්ලීට් කරලා ඒ ටික යාට ඉතුරුනේ පෙන්ෂන් එක ඉස්සරම පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ පෙන්ෂන් යන දවසටම කොහොම හරි අතර දෙනවලු. චෙක් එක. ඉතින් ඒතර කොච්චර සතුටුද නේද? එහෙම ඇත්තටම රාජිනදාරියට එහෙම කරන්න පුළුවන් නම් නෑ නේද වැඩි. ඒක පෙන්ෂන් එක ඔන්ලයින් දාන්න. දාලා ඒක දෙනවට වැඩි රිජෙක්ට් කරනවා. රිජෙක්ට් ඔව්. දැන් අර අලුතින් අර WNOP ඒක ඔයාලා කරාද? දැන් WNOP අර රෙජිස්ට්‍රේෂන් අලුත් එක හරි අමාරුයි නේද? ඒක දවසකට දෙකක් වගේ අපි කරගෙන යන්නේ. අර ඇප්ලිකේෂන් එක ඒක මේක කරන එක. ඒක දැන් අපි කරගෙන පටන් ගත්තා. ඒක ලියාගව දෙනවා. ඒක පොදු විද්‍යාන කිව්වහම ඉස්සෙල්ලාම අපි ලියමු විශ්‍රාම ගැනීමේ ආඥා පනත. විශ්‍රාම වැටු ව්‍යවස්ථා සංග්‍රහය. රජයේ ප්‍රතිපත්ති තීරණ මත පාලනය වේ. ඒක තමයි විශ්‍රාම ගැනීම. ඒ කියන්නේ රජයේ ප්‍රතිපත්තියක් ගත්තොත් එහෙම ඔන්න අපිට මේ 55නේ මේ වෛකල්පිත විශ්‍රාම ගැනීමේ වයස ඔන්න වෙන මොකක් හරි කරනවා කියලා 45න් වගේ දුන්නා නම් මාර ජොලිනේ අපිට යන්න පුළුවන්.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය රජයේ ප්‍රතිපත්ති තීරණ මත පාලනය වේ. දෙවෙනි පොයින්ට් එක වෛකල්පික විශ්‍රාම වයස අවුරුදු 55. නිලධරයාගේ අභිමතය පරිදි මාස 3ක් කල්දීමෙන් පසුව විශ්‍රාම ලැබිය හැක. විශ්‍රාම වැටුප වීවැය කියලා දාගන්න. ප්‍රමාදයකින් තොරව ගෙවීමට අවුරුදු 55ට මාස 9කට පෙර පෞද්ගලික ලිපි ගණුව චර්යා සටහන යවත් කාලීන කළ යුතුය. ඒ 55න් යනවා නම් නමයකට පෙර. ඒ කියන්නේ අපි නිකන් හිතනවා යා 55න් යයි කියලා. එතකොට ඊට පස්සේ විශ්‍රාම ගැනීමට මාස 3කට පෙර ඒ විශ්‍රාම ගැනීමට අදාළ සියලු නියමදී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්ට ඉදිරිපත් කළ